කෙනෙක්ට විනෝදාංශයක් විදිහට පටන් ගන්න වැඩේකින් ප්‍රතිලාභයක් ඵල ප්‍රයෝජනයක් ගන්න පුළුවන් දෙයක් කරන්න පුළුවන් නම් ඒක කොච්චර වටිනවද? මම මේ අද කියන්න යන්නේ එහෙම විනෝදාංශයක් විදිහට පටන් ගත්ත වැඩක අන්තිම ප්‍රතිඵලය දැන් ගන්න මොහොතක් ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ විනෝදාංශයට වගාවක් පටන් ගත්තම ඒකේ අස්වැන්න ගන්නවා කියන්නේ ලොකු සතුටක් ලබන එකක්. මම මේ කතා කරන්න යන්නේ අද සතුට වෙන දවසක් ගැන කියන්න යන්නේ. මහත්තයා කියන්නකො බලන්න ඔයා මොකක්ද අද මේ සතුට ප්‍රතිඵලයන් නෙරන ගමන් ඉන්නේ කියලා මන් පේනවද? මොකද්ද ඔයා අද කරන්නේ මේ? දැන් ආගුවන් අපි මේ නිකන් ඉන්න වෙලාවට ඇවිල්ලා පොඩි කට්ටියත් එක්ක පාත්තියක් දාලා වගාවක් කරා. වගාවට තෝරගත්තේ බොංචි. ඊට පස්සේ පතවල වැටකුළු වගේ. දැන් මේ ස්ථානේ කළා තියෙන අපි බොංචි කරලා තියෙන්නේ. බොංචි ඉතින් අද මේ කොටසේ වගාව අද අස්වැන්න නෙලනවා. අද මාස දෙකක් විතර තුනකට කලින් දෙකමාරකට විතර කලින් තමයි පටන් ගත්තේ. මුලින්ම දැන් මහත්තයා මොකද මුලින්ම පටන් ගන්නකොට කරේ? ඉස්සරෝම මොනවද පටන් ගත්තේ? කරා. ඉස්සෙල්ලා වල් ඉවත් කරලා පොළොව අඟල් 3 4ක් 5ක් විතර කොටා ගන්නවා. පොළොව කොටාගෙන වලවල් ගහලා පෝර දාලා සතියක් විතර තියෙන්න හරි. ඇයි අපි සතියක් විතර එහෙම තියන්නේ? පොළොවේ උෂ්ණය සහ මේ පෝරවල සැර පොඩ්ඩක් අයින් වෙන්න තියන්න ඕනේ. නැත්නම් බීජ දැම්මම බීජ මේ තැම්බෙන්න පුළුවන්. ඒක නිසා අපි වලවල් ගහලා සතියක් විතර තියලා තමයි බීජ දාන්නේ. එතකොට දැන් මේකේ මට පේනවා මේ බොංචි හැදිලා තියෙනවා කරල්නේ. ඔව් දැන් අපි අස්වැන්න නෙළුවා මේ අස්වැන්න දැන් දැනට කලින් අස්වැන්නත් නෙලලා තියෙනවා. ඒතර තමයි ආයෙත් කරන්නේ. එතකොට මේ අස්වැන්න ගන්න දැන් අපිට කොච්චර දවසක් ගියාද බලන්න කියන්න බලන්න පැල හිටවපු දවසේ ඉඳලා දැනට දැන් හරියටම මාස දෙකකට ආසන්න කාලයක් ගියා අස්වැන්න ගන්න පිටවල. ඒකලා පැල ටිකක් හැදී සති දෙකකින් විතර යනකොට අපි මේ මැස්ස ගැහුවා. මැස්සත් අපි ලොකුවට වේදම් කරන්නේ නැහැ. මේ ලණු බෝල් දෙකක් ගෙනල්ලා තමයි කොහොලණු වලින් හැදුවේ. මොකෝ ඒක පහසුයි කොහොලණු ඔයාලටත් පහසුයි අපටත් පහසුයි. යන්න. දැන් මහත්තයත් එක්ක තව ඉන්නවා තව මට පේනවා මේ තව කීප දෙනෙක් කතා කරනවා. පොඩි මහතුරු දෙන්නෙක් ඉන්නේ. පොළොව කොටන නෙලන පෝර දාන මේ අතත් පෝර දාන. ඒකනේ. පුතාලත් සම්බන්ධ කරගෙන ලස්සන වැඩක් කරලා තියෙනවා. ඔව් දැන් ඇත්තටම මටත් දැක්කම ගොඩාක් සතුටු හිතෙනවා. බොංචි තියනවා කඩලා. හරිම සතුටුයි.